අපේ පොලිස් සුකාරිස් නෑ දෙන්න ඕනේ දේ දීලා තමයි යවන්නේ. මෙහෙම නීති අතර ගන්න පුළුවන්ද? මේක ඇත්තටම ඉතාම බරපතල තත්ත්වයක් නේද? හොරකම් කරා වෙන්නේ මල්ලි. ඕවා තමයි වෙන්නේ. අයින්සක මිනිස්සුගේ කුඩු ගාන නම් උත් හල්ලි හම්බ කරාන් කීර ටිකක් විකුණාන්. මොන විකුණාන් කඩලා ඔය ගස්වල ගෙඩි තින්නේ. විකුණ බං. ඒවා විකුණලා හල්ලි හම්බ කරාන් හොරකම් කරලා හම්බ කරන්නේ. ඕවා තමයි අන්තිමට වෙන්නේ. අවුනොත් ගුටිනේ දැන් දැක්කනේ. දැන් බෝ ආඩ දුන්නේ මැෂින් එක. අරන් ගහන්න බා. මල්ලි ආවයි. ඇයි ඔය බලුවට කරන්නේ බං? හොර බඩු ගන්නේ. මම පාලතු පැය කාමල් කිසිට ගියා යෝගයිල තියාගෙන ඉන්නේ. ආගම් පාවා දෙන්න එපා මචං. තවත් පාවා දෙන්න එපා. මේ මුලේ සාම සාකච්ඡා සෝදාන්න නම් තියාගන්න. නෑ ඒව සෝදාන්න දෙන්නේ නැද අපි ඇහුවේ මොකද්ද උනේ කියලා. බුද්ධෝගේ බඩු ගන්න මේ බෝතල් කඩකාර උඹලා ඔක්කොම සුද්ධ කරලා බුද්ධම් ගන්න. ඔක්කොම බුද්ධම් කොහොම යාළුවෝ උඹලාගේ. උඩ බෝලේ පාස් කරලා මූඩ පාස් කරලා. උඹලාගේ නාට්‍යනේ. මේක ඇතුළේදී ඔක්කොම බුද්ධම. ඒ අල්ලි ගත්ත මැෂින් එක ඔබ දුන්නේ මොකටද? අයිය දුන්නේ ඇවිල්ලා මිදුල ආවයි යද්දා. ඔය තමයි කඩේ අයිතිකා මේ වල ගන්න ඔක්කොම මං කිව්වනේ කෝල් කරන් දෙන්න බෑ කියලා උඹලට. කිව්ව දේ ඇහුවේ නෑ. කෝල් කරන් දෙන්න බෑ කියලා මං කිව්වේ ඒ වෙලාවේ. පොලිසිය කියලා සාපේ පොලිසිය කාරිස් නෑ. අර උඩ දෙන්න ඕනේ දීලා තමයි යවන්නේ. රජ කාලේ දඩුවක් බේවට කියන්නේ. ඔය තමයි